මොකද කරන්නේ? මෙන්න මේ විදිහට තමයි දුම් දාන පැස්ට් එක. පිරෙන්නම තියෙනවා. හායි ඔන්න අදත් අපි සුපිරිම රෑකෑමක් හදාගන්න යන්නේ. රසම රස ක්‍රීමි පැස්ට් එකක් හදලා රෑ බඩ පැලෙන්න කන්න තමයි යන්නේ. එහෙනම් වීඩියෝ එකක තුල ඉන්න කොහොමද සීන් එක වෙන්නේ කියලා බලා ගන්න. මෙතන අපි කලින්ම වතුර ටිකක් රත් වෙන තියලා නටනකොට පොල් තෙල් ටිකක් දාලා පැස්ට් ටික දාගත්තත් තැම්බෙනකන්. ඊට පස්සේ මෙතනින් අපි කැරට් සුදු ලුණු ලීක්ස් මීස් ටිකක් සොසේජස් ටිකක් සෙට් කරන ගමන් තියෙන්නේ. බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. ලියෙල් එයාස අපි මෙතන ලියෙල් වෙනම වැඩක ඉන්නේ. මොකද්ද ලියෙල් ඒකනේ එයා වෙන වැඩක ඉන්නේ. මේ ටික මෙතන නටාගෙන යනවා. තව ටිකකින් මේක තැම්බුණාට පස්සේ බාගත්තා නම් හරි. ඒ දියෙත් වෙන ෂූටි හැන්දක් කරගෙන දුවන පස්සෙන් ආයි මේ තැම්බුණාම මෙන්න මේ විදියට දාලා පෙරා ගන්නවා. පෙරාගෙන අතර මෙන්න මේ මැල්ල අතර ටිකුත් දාලා මේ ටික ඇලෙනවට පිච්චෙනවා. මේව කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට දාච්චි ලිපේ තියලා තෙල් ටිකක් දාගත්තා. සුදු ලුණු දාන්න. ඔයා මොකද කරන්නේ? ලුණු දාගන්න. ලුණු දාවා. හරි. දැන් අපි මේකට ෆ්‍රෙෂ් මීට් ටිකක් දාන්න හදාන්නේ. තව ටිකක් දාන්න. මදිද? තාඩින් අදාන කොකට දුකු වෙන. මේ මොකද මේ? ඔයාගේ වීඩියෝ වලද හිනා වෙන්නේ ලියලයා? එලියෙත් ඔයාගේ වීඩියෝ එකක් බලද හිනා වෙන්නේ? එලියෙත් අප්පා දැන් කිරි ටිකට අපි චීස් කෑල් ටික දාන්න හදන්නේ. දරුවෝ hina වෙනවා. අන් චීස් කෑල් ටික දාන්න. හරි. මේක හිටලා තියෙනවා. ඒ ලයිව් නෑ. මොකද කරන්නේ? ඔයාගේ එකද වීඩියෝ එකද බලන්නේ? ආගමු. බෙන්නත් එක්ක හරි දැම්මා. නියම ක්‍රීමි ගතියට පැස්ට් එක ඇවිල්ලා තියෙනවා. අපි ලීසුත් දෑවා. ලීසුත් දෑවා. දැන් අපිට බෙදා ගන්න තමයි තියෙන්නේ. දැන් අපි ඩිපෝප් කරගමු. මෙන්න මේ විදිහට තමයි දුම් දාන පැස්ට් එක අපි දෙන්නම කන බෝල් එකට බෙදාගත්තට පස්සේ තියෙන්නේ. මෙන්න දුම් දානවා. සෝසේජ් දෙක තුනක් වෙන එකක් දාලා චිලි පේස්ට් එක උණු ටිකක් රවුමට කපලා ගත්තා. බලමු දැන් එහෙනම් කාලා මේක අපි. දැන් අපි කන්න හදන්නේ මේ විදිහට. චූටි අතක් දෑවා. එයා ලුණු වරන් විස් කරා. මේ විස්සල නිකන් පැස්ට් ටිකක් කාලා බලමු. පිරෙන්නම දියර. එයා අරගෙන විසි කරනවා. ලියල් විසි කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට චිලි පේස්ට් එකක් දාලා
හරියටම තියෙනවා. ආපෝ මේ මොකද කරන්නේ? කද කරන් පුතා? ඊයේ යන්නද? ආමේ. සසයිද?